නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරියත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒකං සමයං ආයස්මා කාමභූ මච්චරීකා සණ්ඩේ විහෙරති අම්බාට වනේ අතකෝ චිත්තෝ ගාපති යේනායස්මා කාමභූතේන උපසංකමිත්වා ආයස්මන්තං කාමභූං අභිවාදිත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නං කෝ චිත්තං ගාපතිං ආයස්මා කාමභූ ඒතද වූච. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, සංයුත්ත නිකායේ සලායතන වග්ගපාළියේ චිත්ත සංයුත්තයේ පඨම කාමභූ සූත්‍රයයි අද ධර්ම දේශනාව. පින්නතුනි, මම දැන් ප්‍රකාශ කළ පාලි පාඨය මෙම දේශනාවේ පඨම කාමභූම සූත්‍රයේ පඨම කාමභූ සූත්‍රයේ උද්දේශය හෙවත් මාතෘකාවයි. ධර්ම දේශනාවට ප්‍රථමයෙන් ධර්ම ශ්‍රවණය පිළිබඳ ධර්මාවාදයක් දීම දේශක සම්ප්‍රදායක්. ඔබ සැම දෙනාම දැන් සූදානම් වෙන්නේ අප බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමටයි. ධර්ම දේශනාවෙන් නියම ප්‍රතිඵල ලබා ගැනීමට නම් ශ්‍රද්ධාවෙන් යුක්තව පිරිසිදු සිතක් ඇතිව කර්මඵල විශ්වාසයෙන් යුතුව හොඳින් තේරුම් ගනිමින් ලෝභ ආදී ක්ලේශ ධර්මයන්ගෙන් සිත අපිරිසිදු වීමට ඉඩ නොදී ධර්ම ශ්‍රවණානිසංස ලැබෙන පරිදි බණ ඇසිය යුතුයි. පින්නතුනි, දැන් ධර්ම දේශනාව එක් සමයේකි ආයුෂ්මත් කාමභූ ස්තවීරයන් වහන්සේ මජ්ජිකා සණ්ඩයෙහි අම්බාටක වනයෙහි වාසය කරති. චිත්ත ගහපති දෙම ආයුෂ්මත් කාමභූ ස්ත්‍රියන් වහන්සේ යම් තැනකීද එතනට පැමිණියේ. පැමිණ ආයුෂ්මත් කාමභූ ස්ත්‍රියන් වහන්සේට වැඳ එකත් පසක උන්නේ. එක් පසක වුන් චිත්ත ගහපතියට ආයුෂ්මත් කාමභූ ස්තවීර දෙම මෙසේ කීය. ගෘහපතිය පිරිසිදු අංග ඇත්තා වූ සුදු වැස්මක් ඇත්තා වූ එක් අලවංගුවක් නොහොත් වක් දැත්තක් ඇති රථයක් වෙන්නේය. සිඳින ලද ස්රෝතය ඇති බන්ධන රහිත වූ කෙළවරට ගියා වූ දුක් නැත්තා වූ බලව ගෘහපතිය සැකවෙන් කියන ලද මේ ගාථාවේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දත යුත්තේදැයි කීය. ස්වාමීනි, කිවෙක්ද මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක්ද? ගෘහපති එසේය. ස්වාමීනි, එසේ නම් මෙහි අර්ථය මෙනෙහි කරන තුරු මොහොතක් ඉවසන සේක්වා. ඉක්බිති
චිත්ත ගහපතිතෙම මොහොතක් තුස්නිම් භූතව සිට ආයුෂ්මත් කාම භූතරුන්ට ස්වාමීනි පිරිසිදු අංග යන මෙය සීලයන්ට නමකි. සුදු වැස්ම යන මෙය අරහත් ඵලයට නමකි. ස්වාමීනි අලවංගුව නොහොත් දත්ත යනු මෙය සිහියට නමකි. ස්වාමීනි පැවැත්ම යන මෙය ඉදිරියට යාම හෝ ඒම යන මීට නමකි. ස්වාමීනි රතය යන මෙය මව්පියන්ගෙන් බත් කොමුපුඩි වලින් වැඩුණු අනිත්‍ය වූ ඉලීම නැඩීම බිදීම විනාශය ස්වභාව කොට ඇති සතර මහා භූතයන්ගෙන් උපන් ශරීරයට නමකි. ස්වාමීනි රාගය දුකකි, දේශය දුකකි, මෝහය දුකකි. ඒ රාග දෝෂ මෝහයෝ සීනාශ්‍රව භික්ෂුවට ප්‍රහීන වූවාහුය. සිඳින ලද මුල් ඇත්තාහුය. මුදුන සිඳින ලද තල්ගසක් මෙන් කරන ලද්දාහ. අභාවයට පමුණන ලද්දාහ. නැවත නූපදින තත්ත්වයට පමුණන ලද්දාහ. එසේ හෙයින් ක්ෂීණාශ්‍රව භික්ෂුවට දුක් නැත්තේ යයි කියනු ලැබේ. ස්වාමීනි කෙළවරට ගිය යනු රහතන් වහන්සේට නමකි. ස්වාමීනි ශ්‍රෝතය යනු තෘෂ්ණාවට නමකි. ඒ තෘෂ්ණාව ක්ෂීණාශ්‍රව භික්ෂුව විසින් ප්‍රහීන කරන ලද්දීය. සිඳින ලද මුල් ඇත්තීය. කරටිය සිඳින ලද තල්ගසක් මෙන් කරන ලද්දීය. අභාවයට යවන ලද්දීය. මතු නූපදින ස්වභාවයට පමුණන ලද්දීය. එසේ හෙයින් ක්ෂීණාශ්‍රව භික්ෂුව සිඳින ලද ස්රෝතය ඇත්තේ යයි කියනු ලැබේ. ස්වාමීනි රාගය වනාහි බන්ධනයකි, දේශය බන්ධනයකි, මෝහය බන්ධනයකි. ඒ රාග දේශ මෝහ යෝ ක්ෂීණාශ්‍රව භික්ෂුව විසින් ප්‍රහීන කරන ලද්දාහ. සිඳින ලද මුල් ඇත්තාහ. තල්ගසක් මෙන් කරන ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මත නූපදින තත්ත්වයට පමුණන ලද්දාහ. එනිසා ක්ෂීණාශ්‍රව භික්ෂුවට බන්ධන රහිතයයි කියනු ලැබේ. ස්වාමීනි මෙසේ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිසිදු අංග ඇත්තා වූ සුදු ඇස්මක් ඇත්තා වූ එක් අලවංගුව නොහොත් දැත්තක් ඇත්තා වූ රතයක් පවතී යයි සිඳින ලද ශ්‍රෝතය ඇත්තා වූ බන්ධන රහිත වූ කෙළවරට ගියා වූ දුක් නැති යහු බහලව යන යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේද ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ සංක්ෂේපයෙන් වදාරන ලද්දේ මෙහි අර්ථය විස්තර වශයෙන් මෙසේ දනිමි. ගෘහපතිය දෙබඳු තොබගේ ප්‍රඥා චක්ෂුස ගැඹුරු බුද්ධ වචනයෙහි ගමන් කෙරේද එය තොපට ලාභයකි. ගෘහපතිය තොප විසින් යහපත් ලැබීමකි කීය. පින්නතුනි මෙහිදී ධර්ම දේශනා කළේ ගිහියෙකු විසින් භික්ෂුවකට. එතුමා අනාගාමී ඵලයට පත් වූ කෙනෙකි. එකල සෝවාන් සතරාගාමී අනාගාමී ඵලයන්ට පත් වූ බොහෝ ගිහි පින්වතුන් සිටි බව බුද්ධ දේශනාවලින් හෙළිවේ. පින්නතුනි පඨම කාමභූ සූත්‍රය පිළිබඳව දේශනාවට ඔබ හැම හොඳින් සවන් දෙන්නට ඇති. අපි දැන්
එයින් ඇති කරගත්තා වූ කුසලය සම්පූර්ණ කර ගැනීම සඳහා ටික වේලාවක් මෙසේ විදර්ශනා කරමු. මේ ධර්ම දේශනාවට සවන් දීමට පටන්ගත් මොහොතේ සිට පහළ වූ නාම රූප ධර්මයෝ ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය. ඇතිවීම නැතිවීම දෙකෙන් නිරන්තරයෙන් පීඩා වින්ද බැවින් දුක්ඛයෝය. තම තමන් කැමති ලෙස නොපැවතී බැවින් අනාත්මයෝය. නාම රූප ධර්මයෝ යනු පංච උපාදානස්කන්ධයේ වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය යන උපාදානස්කන්ධ හතර නාමයයි. රූප උපාදානස්කන්ධය රූපයයි. නාම ධර්ම වශයෙන් සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන්ගේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර යන චෛතසික පහද නාම ධර්මයි. පංච උපාදානස්කන්ධයේ වේදනා සංඥා දෙක ඒ පසෙහි ඒ අයුරින්ම දක්වන අතර චේතනා මනසිකාර දෙක පංච උපාදානස්කන්ධයේ සංස්කාරයි. පස්සය පංච උපාදානස්කන්ධයේ විඥාණයට ඇතුළත් වී තිබේ. සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන්ගේ නාම ධර්ම හඳුන්වන්නේ එසේය. මේ පංච උපාදානස්කන්ධයේම තව ක්‍රමකින් කිව්වොත් නාම රූප සමූහය ක්ෂණයක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් පවතී. ඇසෙන ගැටෙන රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, සිතට දැනෙන අරමුණු නිසා මේ නාම රූප හටගන්නේ. අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ නාම රූප සමූහය ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේ. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේ. ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේ. ඒ නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට වැඩිය යුතු ප්‍රතිපත්ති මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේ. මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාර වේවා. ධර්ම ශ්‍රවණය කළ කුසලයේ උපනිශ්‍රයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් දුක පිළිසිඳ දැන ගැනීමට, සමුදය තණ්හාව දුරු කිරීමට, නිරෝධය නිවන සාක්ෂාත් කර ගැනීමට, ආර්ය මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමට යන මේ 74 අවබෝධ කිරීමට සිත නැහැවීමට උනන්දු වන්න දෙන්නතුනි දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං අබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. අප විසින් මෙතකින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය සම්භාරය අනුමෝදන් වීමෙන් සියලු දෙවියෝද, සියලු භූතයෝද, සියලු සත්වයෝද සැපයෙන් සැපයටම පත් වේවා.
සාදු සාදු සාදු